ළමයි ඔයාලට ලස්සන කතාවක් කියලා දෙන්න හොඳට අහගන්න. මේ මොනවද මේ? ග්‍රැෆයිට්. සිංහලෙන් කියන්නේ කොහොමද? මිනිරන්. 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 මේ මොනවද එතකොට? ඩයමන්ඩ්. ඒ කියන්නේ දියමන්ති. දියමන්ති. මේ දෙකම හැදිලා තියෙන්නේ කාබන් ඇටම්ස් වලින්. මිනිරන් වගේ නෙවෙයි දියමන්ති කියන්නේ සෑහෙන්න වටින දෙයක් පුතේ. හැබැයි මේ ග්‍රැෆයිට් වගේ මේ මිනිරන් වගේ නෙවෙයි දියමන්ති හැදිලා තියෙන්නේ unimaginable pressure එකක. නැත්තම් හිතා ගන්න බැරි තරම් ලොකු පීඩනයක ප්‍රතිඵලයක් විදියට. ඒතකොට පීඩනය කියන්නේ නරක දෙයක් නෙවෙයි. හැබැයි අමාරු දෙයක්. මේක හොඳට මතක තියාගන්න. පීඩනයට බය කිසි කෙනෙක්ට දියුණු වෙන්න බෑ. පීඩනය තුලින්ම පමණයි දියුණු වෙන්න පුළුවන්. හැබැයි දියුණුව කියන්නේ තෝරා ගැනීම. කෙනෙක්ට ඕන නම් දියුණු වෙන්නේ නැතුව ඉන්නත් පුළුවන්. හැබැයි වාගේ තෝරා ගැනීම දියුණුව නම් මාර්ගය ඉතාම අසීරුයි. හරිද? පීඩිතයි, ප්‍රශ්න ගොඩයි. හැබැයි අවසානය මේ දියමන්තියක් වගේ ලස්සනයි.